නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณัง සම්පූර්ණං ආමභන්තේ පාණාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පාණාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදේත ආමහන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සංඝම්මං ආජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භජන්තා ධම්මස්සවන කාලෝ අයං භජන්තා ධම්මස්සවන කාලෝ අයං භජන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස
භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මග්ගරාගෝ භග්ගරුසෝ භග්ගමෝ ආසගෝ භග්ගසරා පාපඛා ධම්මා නගවාතේන උච්චති ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නව ගුණ පාඨයේ අවසාන ගුණේ වූ භගවා කියන මේ බුදු ගුණය ගැන තමයි දැන් අහන්ත ලැබෙනවා ඇත්තේ. ඒ ගැන විස්තරයක් කරන ගාථාවකුයි මුලින්ම මේ පින්වතුන්ට අහන්ත ලැබුණේ. භග්ගරාගෝ රාගය, ඇල්ම, කෑදරකම, තණ්හාව, ආසාව සම්පූර්ණයෙන්ම නැවත ඇතිවෙන හැටියටම භග්න කළ නිසා, විනාශ කර දැම්ම නිසා උන්වහන්සේ භගවා. එපමණක් නෙමෙයි, ද්වේෂය, තරහව, ක්‍රෝධය, වෛරය, අමනාපය ඉතුරු නැතුව සම්පූර්ණයෙන්ම භග්න කළ නිසා, විනාශ කළ නිසා සියල්ල දැන වදාලා වූ තථාගතයන් වහන්සේ භගවා. එපමණකුත් නෙවෙයි, භග්ග මෝහෝ සර්වඥයන් වහන්සේ මෝහය, මෝඩකම, අවිද්‍යාව, නොලැබීම සම්පූර්ණයෙන්ම නැති කරලා සියල්ල දැනගැනීමේ ඥානය, සර්වඥ සාඥානය ලබාපු නිසා උන්වහන්සේ භගවා. එපමණකුත් නෙවෙයි, අනාසු උන්වහන්සේගේ සංකාණේ, උන්වහන්සේගේ සිත තුළ ආසව ධර්ම පල්විච්ච ගති, කිරුතු ගති, අපිරිසිදු ගති කිසිම දෙයක් නැතුව තමන් වහන්සේගේ චිත්ත සංකාණයත්, තමන් වහන්සේගේ ජීවිතයත් අතිපරිසුද්ධ බවට පැමුණු නිසා තථාගතයන් වහන්සේ භාග්‍යවත් භගවා ගුණයෙන් යුක්තයි. භග්ගාසා පාපකා ධම්මා එපමණකුත් නෙවෙයි, සියලු පාප ධර්ම, සියලු අකුසල උන්වහන්සේ විනාශ කර දැම්ම. එහෙම විනාශ කරලා සියලුම කුසල් වලින්, සියලුම පින් වලින්, සියලුම භාග්‍ය වත්කම් වලින් පරිපූර්ණ බවට පැමුණා. උන්වහන්සේ වාගේ සර්ව සම්පූර්ණ, එහෙම පිටින් පින්දයක් බවට පත්වෙච්ච උත්තමයන් වහන්සේ කෙනෙක් මේ ලෝකයේ පමණක් නෙවෙයි, දිව්‍ය ලෝකවලවත්, බ්‍රහ්ම ලෝකවලවත්, තුන් ලෝකේ කොහේවත් නැත්තේම නැහැ. බුදුරජාණන් වහන්සේව පමණයි. ඒ බුදුරජාණන් වහන්සේට අපේ ජීවිතේ පූජා වේවා. අපේ නමස්කාරය උන්වහන්සේට පැමිණේවා. අපේ වන්දනාව උන්වහන්සේට ලැබේවා. උන්වහන්සේ අපි අනුගමනය කරනවා, සරණ යනවා. උන්වහන්සේගේ ජීවිතය අපේ හිත ඉදිරිපිටට අරගෙන අපේ හිත සහ අපේ ජීවිතය ඒ විදිහට සකස් කර ගැනීමට, හැඩගස්වා ගැනීමට අප දිවා රැ දෙකේ උත්සාහ කරනවා. අපේ උත්සාහය, අපේ ව්‍යායාමය, අපේ මහන්සිය ඒකමයි. මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අපේ ජීවිතයේ ඉදිරිපිට සබාගෙන, බුදුරජාණන් වහන්සේගේ ජීවිතය
අනුගමනය කිරීම, අනුකරණය කිරීම. ඒ විදිහටම අපේ ජීවිතයත් හැදගස්සා ගැනීමට දිවා රැ දෙකේ සෑම මොහොතේම වෑයම් කිරීම. එහෙම කියනකොට මේ අසා සිටින සමහර කෙනෙකුට, ඔක්කොටම නෙමෙයි, සමහර කෙනෙකුට මෙහිම අදහසක් පහළ වෙන්න පුළුවනි. ඒ මොකද අප යම් යම් කටයුතු බාර අරගෙන යම් යම් වැඩපොළවල යෙදී සිටින අයයි. දවසට සම්පූර්ණ කිරීමට වැඩ කොටසක් අපට වාරෝ තිබෙනවා, උරුමෝ තිබෙනවා. ඒක අප කරන්න ඕනේ. ඒක අපේ රක්ෂාව. එහෙම කියද්දී කොහොමද බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අපේ ජීවිතයේ ඉදිරිපිටට අරගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට අනුව අපේ ජීවිතය සකස් කර ගැනීමට හැම මොහොතේම වැඩ කරන්නේ කොහොමද කියන මේ ප්‍රශ්නය, මේ අදහස, මේ කල්පනාව සමහර කෙනෙකුගේ හිතේ ඇති වෙන්න ඉඩ තිබෙනවා. ඒක ප්‍රශ්නයක් තමයි. නමුත් ඒකට හොඳ පැහැදිලි පිළිතුරක් තිබෙනවා. ඒ මොකක්ද? අපේ ජීවිතයේ තිබෙන්නේ නිකන් නෙමෙයි, විශාල වැඩක් සඳහා, විශාල සේවයක් සඳහා. ඒකටයි අපට ජීවිතේ ලැබී තිබෙන්නේ, මේ මනුෂ්‍ය ජීවිතය. ඒ වැඩේ මොකක්ද? අනිකක් නෙමෙයි, අසල්වාසීන්ට, ලෝකවාසීන්ට, අනිත්‍යයන්ට සේවයක් කිරීමයි. ඒකටයි අප එක්කෙනෙක් ඉපදිලා ඉන්නේ. ඒකයි අප එක්කෙනෙක් විසින් කළ යුතු තිබෙන්නේ. ඒකේම එක්තරා විදිහක දෙයක් තමයි දැනුත් අප කරන්නේ. මහජනයාට ප්‍රයෝජනවත් වැඩ තමයි මේ රක්ෂාව කියන එක ඇතුලේ තිබෙන්නේ. ඒ වැඩි අවංකව එද නැතුව, වංචාවක් නැතුව ඒ වැඩේටම ජීවිතයේ කැප කරලා වැඩ කිරීමේ ශක්තිය, බලය වෙන ක්‍රමයකින් ලබා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ ශක්තිය, ඒ බලය ලබා ගැනීමට තිබෙන්නේ ඒ ශක්තිය, ඒ බලය ලබාගත්තු උත්තමයෙක් දිහා බලාලා ඒ උත්තමයාව අනුගමනය කිරීමෙන් පමණයි. ඒ උත්තමයා ක්‍රියා කළ අන්දමට ක්‍රියා කිරීමෙන් පමණයි. ඒකටයි අපි උදේ පාන්දර නැගිට්ටම බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. අනිත් සමහර අවස්ථාවලත් බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ඒකටමයි. නිදා ගන්න යනකොටත් නිදන් ඉස්සරලත් බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ඒ සඳහාම තමයි. එතකොට ආයුධය, පිය හෝ කැත්ත හෝ පොරව හෝ මොකක් හරි වැඩ කරන ආයුධය මොහොතට මුවක් කියලා කියනවා නම් ඒ වැඩේ හොඳට කරන්න පුළුවනි. ආයුධය මුවට අඩු නම් නැත්නම් මුවට නැත්නම් ඒ වැඩේ හරියට කරන්න බෑ. ඔක්කොම වැඩ සෑම වෙනාම කරන්නේ ඇඟෙන්ම නෙමෙයි. ඇඟ ක්‍රියා කරන්නේ හිතෙන්මයි. හිත නැත්නම් ඇඟේ එකපාරටම ක්‍රියා විරහිත වෙනවා. ඒක තමයි මැරෙනවා කියලා කියන්නේ. හිත නැති වුණායින් පස්සේ ඇස් පිල්ලන්වත් ගහන්න බෑ. කට අරින්න බෑ. හුස්ම ගන්න බෑ. ඇඟේ රස්නියක් නැති වෙනවා. ඇඟ නරක් වෙනවා ක්‍රමයෙන්. ඒ ඔක්කොම එහෙම නොවි ඇඟ රස්නියෙන් තිබෙන්නේ, ඇඟ ක්‍රියා කරන්නේ, ඔක්කොම කරන්නේ හිත ඇඟ ඇතුලේ තියෙන කම්පමනයි. එතකොට ඒවා ඔක්කොම කිරීමේ ප්‍රධාන තැන ගන්නේ හිතයි. හිත අංග සම්පූර්ණ නම්, බොහොම හොඳ නම්, අති පරිශුද්ධ නම්, හිතට අවශ්‍ය වූ බලතල සියල්ලක්ම හිතේ තිබෙනවා නම් ඒ හිතෙන් මේ ඇඟ ලවා ලෝකයාට, මහා ජනයාට ප්‍රයෝජනවත් වැඩ රාශියක් කරන්න පුළුවන්. ඒ වැඩ කිරීමේදී හොඳට මුහත් වූ
හොඳට හැදුනා වූ හොඳට හැදුනා වූ හිතට ප්‍රීතියක් නිසා සතුටක් නිසා වෙහසක් දැනෙන්නේ නැහැ. මක්නිසාද හැම වැඩක් ඇතුළේම ප්‍රීතිය උපද්දවන ශක්තියක් තිබෙනවා හොඳ වැඩවල. ඒ නිසා ඒ වැඩම හිතට ආහාරයයි, භෝජනයයි, කෑමයි, බතයි. එහෙම වැඩ කිරීමෙන් හිත තවතවත් සාරවත් වෙනවා. හිතේ සන්තෝෂය, ප්‍රීතිය වැඩ නිසා වැඩි වෙනවා. එතකොට හිතයි හදාගන්න ඕනේ. හිත හදා ගැනීමට ඉදෙන ප්‍රධානම මාර්ගය හිත හොඳටම හදාගත්තු කෙනෙකුගේ හිත දිහා බලලා ඒක අනුකරණය කිරීමයි. හිත ඉතාම හොඳට හදාගත්තු උත්තමයාණන් වහන්සේ නම් බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ හිතේ කිසිම කෑදරකමක් නැහැ, කිසිම දිජුකමක් නැහැ, කිසිම ඇලීමක්, බැඳීමක් නැහැ. හිතේ කිසිම විදිහක තෘෂ්ණාවක්, ආශාවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ හිත නිදහස් එකක්, බල සම්පන්න එකක්. උන්වහන්සේගේ හිතේ කිසිම අසතුටක් නැහැ, අමනාපයක් නැහැ, තරහක් නැහැ, ක්‍රෝධයක් නැහැ, වෛරයක් නැහැ. ඒ නිසා උන්වහන්සේට කොච්චර වැඩ කළත් හිතට එන්නෙම සැප මිසක් දුක නැහැ. බුදුරජාණන් වහන්සේ තමන්වහන්සේගේ ශරීරයට විවේකයේ දුන්නේ පැයකුත් මිනිත් 20ක් පමණයි. අනිත් කාලයේ සම්පූර්ණයෙන්ම උන්වහන්සේ හිතීමට හෝ කල්පනා කිරීමට හෝ ඒ කල්පනා කරපු දේවල් ප්‍රකාශ කිරීමට හෝ කාලයේ යෙදුවා. උන්වහන්සේට ඒකෙන් කිසිම අමාරුවක් වෙසක් දැනුනේ නැහැ. අවුරුදු 80ක් උන්වහන්සේ ජීවත් වුණා. අවුරුදු 45ක්ම මේ වැඩ පිළිවෙල කරගෙනම ගියා. උන්වහන්සේ පිරිනිවන් පාන දවසේ මේ වැඩ පිරිනිවන් පාන මොහොත දක්වා ඒ ඇඳේ ඉඳගෙන මේ වැඩ පිළිවෙලම තමයි කළේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ හිතේ අමනාපයක්, අසතුටක්, අධෛර්යයක්, නැති බවක්, පසුබැස්මක්, ඒ ආදී දුර්ගුණයක් මොකක් නැත්තේම නෑ. ඒකයි වැඩට ඕනෑ කරන ඒකාංගයක්. එපමණක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේ කිසිම දෙයක මුලා වෙන්නේ නැහැ. උන්වහන්සේට කිසිම දෙයක් මෙපෙනියන්නේ නැහැ. උන්වහන්සේට සෑම දෙයක්ම පෙනෙනවා. උන්වහන්සේට හැම දෙයක්ම පැහැදිලි. උන්වහන්සේ සියල්ලම දන්නවා. ඒ නිසා උන්වහන්සේට සෑම ප්‍රයෝජනවත් වැඩක් සඳහාම තමන් වහන්සේගේ කාලය, ශ්‍රමය යොදවන්න පුළුවනි. අපට උන්වහන්සේ ඇර වෙන කවුරුවක් ඒ තරමට පාඩමට ආදර්ශයට ගන්න ලෝකයේම නැහැ. එතකොට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අපේ ජීවිතයේ ඉදිරියට අරගෙන ඒ හැටියට අපේ හිතත් ජීවිතයත් හැදගස්වා ගැනීමට දෙකේ හැම මොහොතේම උත්සාහ කළ යුතු තිබෙන්නේ ඒ නිසායි. ඒ සඳහා සිහිය ඕනේ, ඒ සඳහා ප්‍රමාදය ඕනේ, ඒ සඳහා වීර්යය ඕනේ. එතකොට ඒවා කිරීමෙන් අනිත් රැකි රක්ෂාවල් වලට, ගෙදර දොරේ වැඩවලට බාධාවක්, පාඩුවක් තිබෙනවද කියන එකයි අපි ඊළඟට සොයා බලන්න ඕනේ. නෑ, කිසිම බාධාවක් නෑ. වැඩවලට උපකාරයක් පමණයි එසේ කිරීමෙන් ලැබෙන්නේ. ඒ නිසා පින්වතුනි, කොයි වැඩ වල ඉදී හිටියත්, යහපත් වැඩවල, සමාජයට ප්‍රයෝජනවත් වැඩවල කොයි විදිහේ වැඩකදී හිටියත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට අනුව තමන්ගේ ජීවිතයේ සාහිත හැඩගස්වා ගැනීමේ සිහිය සහ ක්‍රියා මාර්ගය, උත්සාහය, වැඩපිළිවෙලක යෙදීම කිසිම බාධාවක් නෙවෙයි. රක්ෂාව කරන එක්කෙනාට ඒ රක්ෂාව ඉතාම හොඳට කිරීමට මේක බලයක්. ගෙදර දොරේ වැඩ පොළ කරන උයන පිහින එක්කෙනාට ඒ වැඩ ඉතා පිරිසිදුව, ඉතා ලක්ෂණයට, ඉතා සාර්ථකව කිරීමට මේක විශාල බලයක්. ඒ විදිහට මුළු ලෝකයේ තියෙන සෑම වැඩ සම්බන්ධයෙන්ම
අවැඩ නෙමෙයි, පව් නෙමෙයි. ඒ වැඩවලට මේක ලොකු බලයක්. ඒ බව තේරුම් ගිහින් නැති එකයි සමාජයේ සිටින්නා වූ සමාජිකයන්ට තිබෙන්නා වූ ලොකුම පාඩුව, ලොකුම නීවරණේ ඒකයි. මේක තේරිලා නැහැ, මේක පෙනීලා නැහැ. මේ ගැන තිබෙන අදහස වැරදි, මේ ගැන තිබෙන මතය දිට්ඨිය වැරදි. ඒ ගැන තිබෙන්නේ මිත්‍යා දෘෂ්ටියක්, ඒ ගැන තිබෙන්නේ මිත්‍යා කල්පනාවක්, මිත්‍යා විතර්කයක්. ඒ ගැන කතා කරන්නේ වැරදි විදියටයි, ඒ ගැන ක්‍රියා කරන්නේ වැරදි විදියටයි, ඒ ගැන සිහිය පවත්වන්නේ වැරදි විදියටයි. ඒ වගේම ජීවත් වෙන ක්‍රමයක් ඒකට අදාළ නැහැ, වැරදි විදියටයි. මේ විදිහට නිසා තමයි මේ ලෝකය මේ විදිහේ අඩදබර වලින්, කලබල වලින්, යුද කෝලාහල වලින් ගහන වෙලා තිබෙන්නේ. ඒ නිසායි. ඒක පමණක් නෙවෙයි, අප දන්නවා ලෝක වාසීන්ට උවමනා කරන තරම් කෑම නැහැ, ලෝයන්ට උවමනා කරන තරම් ඇඳුම් නැහැ, ලෝයන්ට උවමනා කරන තරම් ගෙවල් දොරවල් නැහැ. ඒ ගෙවල් දොරවල් වලට ඕනෑ කරන තරම් සැප පහසු බඩු මුට්ටු නැහැ. ලෝකයාගේ අසනීපකම් සනීප කර ගැනීමට ඕනෑ කරන බෙහෙත් හේත් නැහැ. ඇයි මේවා නැත්තේ? යම් කිසි යක්ෂයෙක් භූතයෙක් සාප කරලාද? නෑ. එහෙම දෙයක් නෙවෙයි. එහෙමනම් මහ පොළොවේ වැරද්දද? නෑ. මහ පොළොවේ කිසිම වරදක් නෑ. එහෙමනම් මහා සමුද්‍රයේ දෝෂයක්ද? නෑ. එහෙම හේකුත් නෙමෙයි. එහෙනම් ලිම් පොකුණු වල තිබෙනා වූ ජලයේ වැරද්දක්ද? නෑ. එහෙමත් නෑ. එහෙම නැත්නම් අපවට තිබෙනා වූ වාතයේ හුළඟේ දෝෂයක්ද? එහෙමත් නෑ. එහෙම නැත්නම් චන්ද්‍ර සූර්ය දෙදෙනාගේ වැරද්දක්ද? ලිපේ තියෙන ගින්දරවල වැරද්දක්ද? ලාම්පුවේ තියෙන ගින්දරවල වැරද්දක්ද? එහෙමත් නෑ. එහෙමනම් ආකාශ ධාතුවේ වැරද්දක්ද? ඒත් නෑ. එහෙමනම් පින්වතුනි, මේ වැරද්ද කොහෙද තිබෙන්නේ? මේ වැරද්ද තිබෙන්නේ විඥාන ධාතුවේ. මේ දෝෂය, මේ රෝගය, මේ අසනීපය තියෙන්නේ මනසේ. මේක තේරුම් ගන්න ඕනේ. මනසේ මේ ඔක්කොම මේ දෝෂය තිබෙන්නේ. මොකද්ද මේ මනසේ තිබෙන දෝෂය? අපි මේ විසක් පොයි දවසේ මේක ටිකක් දුර කල්පනා කරලා බලමු. මනසේ තිබෙන දෝෂය මොකක්ද කියලා. පින්වතුනි, මනසේ තිබෙනවා මේ විදිහේ 100,000 ගණන් වැරදි මත තිබෙනවා. වැරදි මත තිබෙනවා. වැරදි දෘෂ්ටි තිබෙනවා. මේවා මේ ආහාර පාන වස්ත්‍රාභරණ ආදී හරියාකාර ලබා ගැනීමට තිබෙන බාධාවල්. ඒ වගේම මනසේ තිබෙනවා බොහොම වැරදි කල්පනාවල් තිබෙනවා. වැරදි මත පමණක් නෙමෙයි, වැරදි දෘෂ්ටි පමණක් නෙමෙයි, වැරදි කල්පනාවල් තිබෙනවා. ඒ කල්පනාවල් ආහාර පාන වස්ත්‍රාභරණ යාන වාහන ගෙවල් දොරවල් බෙහෙත් ආදී හරියාකාර ලබා ගැනීමට තිබෙන ලොකුම බාධාවක්. එපමණක් නෙවෙයි, මනසේ තිබෙනවා බොහෝ ලොකු අඩුපාඩුවක්. මොකක්ද ඒ ලොකු අඩුපාඩුව? මනසේ නෑ ඉදිරියට ගමන් කිරීමේ ශක්තිය. මා නිවත්තාභික්‍රම නවතින් දෙපා ඉදිරියටම ගමන් කරන්ට. මේ බලය, මේ ශක්තිය මනසේ නෑ. එහෙනම් මොකක්ද තියෙන්නේ? මනසේ තියෙන්නේ පසුබැසීමයි, කම්මැලිකමයි, උදාසීනකමයි, කලකිරීමයි. ඒකයි මනසේ තිබෙන්නේ. මේක හිතද? නෑ, මේක හිත නෙමෙයි. මේක හිතට හැදිච්ච ලෙඩක්. ඒ නිසා හිත නෙමෙයි. එතකොට මේ උදාසීන භාවය නිසා මොකද වෙලා තිබෙන්නේ? ආහාර හිදියක් තිබෙනවා, වස්ත්‍රාභරණ වල අඩුවක් තිබෙනවා,
අනිත් සැපහසුම් ලබා ගැනීමට ඕනෑ කරන උපකරණ ආදිය සම්පූර්ණයෙන් නැහැ. ඒකයි මේකේ වෙලා තිබෙන්නේ. මේක මනසේ තිබෙනා වූ ලෙඩක්. ඊළඟට මේක පින්නතුන් තව මොකක්ද මනසේ තිබෙන ලෙඩේ? අපේ අසල්වාසීන් අතරේ හොඳට කන අය ඉන්නවා. හොඳට අඳින අය ඉන්නවා. හොඳට ගෙවල් දොරවල් තියන අය ඉන්නවා. හොඳට යාන වාහන වලින් ගමන් කරන අය ඉන්නවා. ඊ ඇත්තෝ දිහා බලාලා ඒගොල්ල අපෝ සූරා කනවා. ඒගොල්ල අපේ එක සංගදන ඉන්නවා. අපෝ රාට සංගදන ඉන්නවා කියලා ඊ ඇත්තන් කිරෙහි අමනාපයක්, ද්වේෂයක්, අසතුටක්, තරහාවක් මනසේ හැදිලා තිබෙනවා. මේකත් මානසික ලෙඩක්. එනිසා ඇත්තන් කෙරෙහි මෛත්‍රිය ඇති වෙන්නේ නැහැ, කරුණාව ඇති වෙන්නේ නැහැ, අනිකුත් දයාව ආදී දේවල් ඇති වෙන්නේ නැහැ. ඒක පමණක් නෙවෙයි. ඒ නිසා තමන්ගේ වැඩ කරන්නේත් නැහැ, තමන්ගේ වැඩ කරන්නේත් නැහැ. හිතේ ඊර්ෂ්‍යාව බලපානවා. එතකොට තින්වතුනි, එතකොට ඒක ලෙඩක්, ඒක අසනීපයක්, මානසික රෝගයක්. එතකොට මොකක්ද මේකෙන් කරන්න තිබෙන්නේ? මේකයි අපි තේරුම් ගන්න ඕනේ. මුළු ලෝකයේම අපේ ජීවිතයේ තුල ගැබ් වී තිබෙනවා, අන්තර්ගත වී තිබෙනවා. ජීවිතය ඇතුළත ඒක සම්පූර්ණයෙන් මේ බලතල සියල්ලම ඇවිත් තිබෙනවා. මුළු ලෝකයේ තිබෙනා වූ සියලුම බලතල වල මූල ධර්ම. ඒ හිත අපේ මනස වැඩ කරන හැටියට ඒ මනසේ ඡායාව ලෝකෙට පිටට මහජනය අතරට වැටෙනවා. හේමාලය වාගේ. ඒ වැටුනම ඒක නැවත ආපහු අපට පේනවා. ඒ පෙනුනම අපි හිතාගන්නේ, තේරුම් ගන්නේ මොකද? මේක මහජනයා අතරේ තිබෙන දෝෂයක්. මේක තමන්ගේම හිතේ තියෙන දෝෂය මහජනයා අතරට ගිහින් ආපහු ඒ ඡායාවයි මේ දැන් පිනෙන්නේ. එහෙම දන්නේ නැහැ, එහෙම තේරුම් ගන්නේ නැහැ, එහෙම හිතන්නේ නැහැ, එහෙම හිතීමට තරම් ඉවසිල්ලක්, සැනසෙල්ලක්, එහෙම හිතීමට තරම් නැවතිලා කල්පනා කරන්න ඕනෑකමක් හිතට නැහැ, මනසට නැහැ. මේක ලොකු පාඩුවක්. අපි තේරුම් ගන්න ඕනේ සෑම දෙයකම වැරදිකාරයා තමන්මයි, අනුන් නෙමෙයි. එහෙම තේරුම් අරගෙන හැම දෙයක්ම හරි ගස්සා ගන්න ඕන තමන්මයි. තමන් ඉගෙනනු ගත්තා නම් ඒකේ වැරද්ද තමන් අතේ. තමන් ඉක්මනට තරහ යනවා නම් ඒකේ වැරද්ද තමන් අතේ. තමන් කියන දේ බෙදා හදාගෙන කන්න කැමති නැත්නම් ඒකේ වැරද්ද තමන් අතේ. එතකොට ඒක අපි හරි ගස්ස ගන්න ඕනේ. ඒක අපි හරි ගස්සා නොගෙන අපට බෑ උවමනා කරන දේවල් ලබා ගන්නට. ලෝකයේ සමතත්වයට, යහපත් තත්වයට, ධර්මිෂ්ඨ තත්වයට ගේන්න බෑ. මේ කාරණාව මේ විදිහට අපේ මහා බෝසතාණන් වහන්සේ තේරුම් ගත්තා. ඒ තේරුම් ගත්තේ සාරා සංකේය කල්ප ලක්ෂයකට ඉස්සරයි. ඒ තරම් ඈත කාලයක හිතන් උන්වහන්සේ මේක තේරුම් අරගෙන වැඩ කළා. එහෙම තේරුම් අරගෙන උන්වහන්සේ වැඩ කළේ කොහොමද? උන්වහන්සේ තමන් කායිති ධනය, බලය, ශක්තිය, ශ්‍රමය, ඥානය, ගුණය, සීලය මේ කියන සෑම එකක්ම උන්වහන්සේ තමන්ට මේ කියා මිටමුලවා ගත්තේ නැහැ. උන්වහන්සේ තේරුම් ගත්තා එහෙම වුණොත් ඒක දුකයි. ඒ උපාදානය කිරීම දුකයි. මේක සියල්ලන් අතරේම බෙදා දුන්නම ඒක තමයි වැපිරීම කියලා කියන්නේ. ඒක තමයි වැපිරීම. වැපුරුවොත් කපා ගන්න පුළුවනි. අස්තන ලැබෙනවා. නැවත වැපුරුවම නැවත අස්තන ලබා ගන්න පුළුවනි. ඒක තමයි ජීවන ක්‍රමය. ජීවිතේ පිළිවෙල එකයි.
ජීවිතයේ ධර්මතාවයේ ඒකයි කියලා උන්වහන්සේ තේරුම් අරගෙන උන්වහන්සේගේ ධනයත් කාලයත් ශ්‍රමයත් ඥානයත් අංගෝපාංගත් ඔක්කොම හැම දිනාගේම ප්‍රයෝජනෙට දෙවුවා. ඒක තමයි දානේ. ඒක තමයි දානේ. එතකොට උන්වහන්සේ එපමණක් නෙමෙයි. උන්වහන්සේ තමන් වහන්සේගේ හිතේ ඇතිවෙන රාගය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, මාන්නය, කම්මැලිකම ආදී යම් ක්ලේශ ධර්මයක් නම් දුර්ගුණයක් නම් ඒවා අලාභහානි පිණිස පවතිනවාය. ඒවා අන්තරාය කරය, ඒවායින් විපත්ති සිද්ධ වෙනවාය කියන කාරණාව තේරුම් අරගෙන ඒවායින් නික්මුණා, ඒවායින් මිදුණා, ඒවා පැත්තකට දැම්මා, ඒවා හක් කර දැම්මා. ඒ හක් කර දැම්මේ මොකටද? සියලු දෙනාගේ යහපත පිණිසයි. සියල්ලන්ට සේවය කිරීම පිණිසයි. සියල්ලන්ට සේවය කිරීමට සුද්ධ වූ චිත්තය, පිරිසිදු හිත ලබා ගැනීම පිණිසයි ඒ උන්වහන්සේ ඒවා පැත්තකට කර දැම්මේ. එහෙම කරලා උන්වහන්සේ වීරියෙන්, නුවණින්, ඉවසිල්ලෙන්, අදිෂ්ඨානෙන්, මෛත්‍රියෙන්, උපේක්ෂාවෙන් යුක්තව ක්‍රියා කළා. ඒ ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් තමයි පින්වතුනි සර්වඥතා ඥානිය ලැබීම. සියලු දේ දන්නා වූ නුවණ ලැබීම, බුද්ධ රාජ්‍යයට පැමිණීම. බුද්ධ රාජ්‍යයට පැමිණීම. උන්වහන්සේ බුද්ධ රාජ්‍යයට පැමිණිලා උන්වහන්සේ අනුන්ගෙන් ලැබෙන පින්ඳ පාතයෙන් තමයි ජීවත් වුනේ. මදි කියලා හිතුවේ නෑ. මදි වුනේත් නෑ. උන්වහන්සේ යම් දවසක නොලැබුණා නම් ඒකේ තියෙන ගුණය, ඒකේ තිබෙන යහපත උන්වහන්සේට පෙනෙන ඥානෙ උන්වහන්සේ තුල තිබුණා. ඒ විදිහට තමන් වහන්සේ දැනගත් දේ, තමන් වහන්සේ පැමිණිච්ච කාරණාවල් සියලු දෙනාගේ අනුකම්පාවෙන් කරුණාවෙන් අවුරුදු 45ක් මුළුල්ලේ සෑම දිනාටම බෙදා දුන්නා. උන්වහන්සේ ළඟට පැමිණුණා වූ ගෝල බාලයෝ, ශ්‍රාවකයෝ, ශිෂ්‍යයෝ ලක්ෂ ගණන්, කෝටි ගණන් ඒ අත්න්ටත් මේ කාරණා කියා දීලා චරත වික්‍රේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දීව මනුස්සානං කියලා. මහණෙනි, දැන් නුඹලාට අවශ්‍ය වූ ඥානෙ ලබා ගත්තා. නුඹලාට උවමනා කරන දේ කළා. දැන් නුඹලා සම්බන්ධයෙන් නුඹලාට කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. දැන් කිවෙන්නේ නුඹලා පැමිණිච්ච තත්වයට අසල්වාසීම් පැමිණවීමයි. යන්න ගිහින් ගියක් පහතක් ගානේ ඒ තමන්ට අයිති වෙලා තිබෙන ශ්‍රේෂ්ඨ සැපත, උත්තම සැපත කියා දෙන්න. එයත්න්ට ඒවා මාර්ගයේ පෙන්වන්න කියලා මේ විදියට තමයි පින්වතුනි අවුරුදු 45ක්ම තමන් වහන්සේ ක්‍රියා කළේ. ඒක තමයි උන්වහන්සේට භගවා කියලා කියන්නේ. නිකම්ම නෙමෙයි. උන්වහන්සේ පින් පිටක්. උන්වහන්සේ භාග්‍යවත්. උන්වහන්සේ තුල පව් නැහැ. උන්වහන්සේ සියලු පින් වලින් සම්පූර්ණයි. එතකොට දැන් අපි නිකන් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තානේ මනුස්සානං බුද්ධෝ භගවාති කියලා ඒ පාලි පාඨයේ කිව්වාට පමණක් මදි. හැබැයි පාලි පාඨයේ නොකිය ඉන්න ඇත්තන්ට වඩා ඒ කියන සංගින් මේයන්ට යහපතක් සිද්ධ වෙනවා. මොකද ඒ ගැන ඇදහිල්ලක් තිබෙන නිසා. නමුත් ඒකෙන් නියම අර්ථය, නියම ප්‍රයෝජනෙ ඒ ප්‍රමාණයෙන් ලැබෙන්නේ නැහැ. මේ පින්වත් පිරිස එක්කෙනෙක් බුදුරජාණන් වහන්සේව තමන්ගේ හදවතට, තමන්ගේ ජීවිතය ඇතුළත වඩම්මා ගන්න ඕනේ. තමන්ගේ හදවත, තමන්ගේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේට විහාරයක් කරන්න ඕනේ. ගන්ධ කුටියක් කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මා ළඟ නිතරම වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මේ දේ අනුමත කරනවාද?
බුදුරජාණන් වහන්සේ මේක හරි කියලා කියනවද? මේ මගේ වැඩ, මේ මගේ කතාවක්, මේ මගේ අදහස් හිතුම් පැතුම් බුදුරජාණන් වහන්සේ බාර ගන්නවද, පිළිගන්නවද කියලා නිතරම පරීක්ෂා කරන්න ඕන. අරයා කිව්වා, මෙයා කිව්වා, ඒ නිසා කියලා එහෙම අපි මනින්න යන්න නරකයි. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ ගිය පාරේම යන්න ඕන. එහෙමනම් පින්වතුනි අපි සයින් පාන්දරින් නැතිින්න ඕනේ. එළි වෙනකන් බුදියෙන්න නරකයි. සයින් පාන්දරින් නැතිින්න ඕනේ. සයින් පාන්දරින් නැතිින්න කලින් සැකපෙන්න ඕනේ. නිදා ගන්න ඕනේ. ශරීරයට නිින්දෙක්තරා ප්‍රමාණයක් අවශ්‍යයි. ආහාර වගේම එක දෙන්න ඕනේ. එතකොට පාන්දර නැතිින්න එක කිසි අමාරුවක් නැහැ. බොහොම ලේසි, ඒ වගේම බොහොම සනීපයි. ඊ නැතිලා අපි ඔක්කොම හැමදේම තමන් ගැන හිතන්න ඕනේ. ඉස්සරලාම මුන්කට හොදගත්තයින් පස්සේ විවේකව ඉඳගෙන මේ ජීවිතේ මොකක්ද, මේක ඇතුලේ තියෙන හිත මොකක්ද, මේකෙන් කරන වැඩ මොනවාද, මේකෙන් වැඩ කොච්චර කරන්න පුළුවන්ද, ඒ වැඩ කිරීමට තරම මේ හිත මේ ජීවිතයේ සකස් වෙලා තිබෙනවද, එහෙම නැත්නම් ඒක සකස් කරගන්නේ කොහොමද කියන මේ ප්‍රශ්න හැමදේම උදේට තමන්ගෙන් අහන්න ඕන. රාත්‍රියේ නිින්දට යන්න ඉස්සෙල්ලා මේ ප්‍රශ්න අහන්න ඕන. කොයි තරම දුරට අද දවසේ ඔබ මේ තමන්ගේ ජීවිතය හැඩගස්වා ගැනීමට විරවැයම් කළාද, හැඩගස්ස ගත්තද? බුදුරජාණන් වහන්සේට ඔබ අද මේ දවසේ කොච්චර කිට්ටු වුණාද, නැත්නම් ඈත් වුණාද කියලා රාත්‍රියේ නිින්දට යන්න ඉස්සරලා තමන්ව පරීක්ෂා කරන්න ඕනේ. තමන්ව බග විභාග කරන්න ඕනේ. තමන්ගේ හිත සෝල්සි කරන්න ඕනේ. එහෙම නැතුව පින්වතුනි නිකම්ම බැලකලා මාන්තුනා කෑ දීවා නිදාගත්තා. එහෙම වුණොත් මනුෂ්‍ය ජීවිතේ, තිරිසන් ජීවිතේ, ප්‍රේත ජීවිතේ කිසි වෙනසක් නැහැ. අභිවෘද්ධියක් නැහැ, දියුණුවක් නැහැ. දැන් අද උදේ එළි වෙච්ච වෙලාවේ ඉඳලා මේ වෙනකම් කොයිතරම් දුරට බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට මගේ ජීවිතේ කිට්ටු වුණාද, කොයිතරම් මේ ගැන වැඩ කළාද කියලා පරීක්ෂා කරලා බලන්න ඕන. එතකොට පෙනුනොත් එහෙම දවසේ වැඩ කළා මිසක් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි වුණේම නැහැ. වැඩ කළා. එහෙමනම් පින්වතුනි මේ වැඩ නිකන් කෙරුණා මිසක් ඕන විදියට හැඩ ගැහුනේ නැහැ. එක එක වැඩක් කරලා ඊ වැඩේ ඉවර වුණාම බලන්න ඕන. මේ වැඩේ මම බුදුරජාණන් වහන්සේ කරන හැටියටද කළේ. බුදුරජාණන් වහන්සේ මේ වැඩේ මෙහෙම කරයිද නැත්නම් වෙනින් විදියකටද කරන්නේ කියලා ඒ වැඩේ අවසානයේදී බලන්න ඕන පරීක්ෂා කරලා. එහෙම කිව්වම මේ පින්නතුන්ට ආයෙත් හිතෙන්න පුළුවන්, මෙන්න මෙහෙම කල්පනාවක් එන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වාගේ කොහොමද අපි මේ වැඩ කරන්නේ, මේ අපි බුදු වෙලා කියලා එහෙම කල්පනාවක් එන්න පුළුවන්. ඒක පින්නතුන් වැරදි. ඉගෙන ගන්න කෙනෙක් ඒ භාගයකට ඉගෙන ගන්නකොට ඒ ඉගෙන ගන්න ක්‍රමයක් තිබෙනවා. පාඩම් කළ යුතු පාඩම් ක්‍රමයක් තිබෙනවා. පාඩම් කළ යුතු විදියක් තිබෙනවා. ඒ වෙලාවේදී කල්පනා කරන්න නරකයි. මම බාරු පාස් කරලා නැහැ, පාස් කරපු කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම කොහොමද මේක කරන්නේ, මේක කරන්න කොහොමද, මේක ගන්න හදන්නේ කොහොමද, මේක එහෙම හිතුවොත් ඉගෙනීමක් කරන්න බෑ. ඒ ඉගෙනීම ගමන් ඒ පුළුවන් හැටියට එදා දවසේ සම්පූර්ණයෙන්ම කරලා ඉවර කරන්න ඕනේ. ඒ වාගේ තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතය අනුව තමන්ගේ ජීවිතය හදගස්වා ගැනීම. බුද්ධං සරණං ගච්ඡාමි. එහෙමයි මේ වැඩ පිළිවෙල කරන්න ඕනේ. එහෙම කළොත් පින්වතුනි තමන් දුක්පතෙක් නෙමෙයි, අසරණෙක් නෙමෙයි, බැරි කෙනෙක් නෙමෙයි. තමන් පුළුවන්කාරයෙක්, තමන් බොහොම තේජස් ඇති කෙනෙක්, තමන් නිවහල් කෙනෙක්, තමන්ගේ ස්වාමියා වෙන කෙනෙක් නෙමෙයි, තමන්ගේ ස්වාමියා, තමන්ගේ ප්‍රධානියා.
එහෙම Tamanට හරියට පේනවා. ඇත්ත පින්වතුනි ඒකයි. අපි කවුරුවක් වහල්ලු නෙවෙයි. අපි කවුරුවක් දුප්පත් නෙවෙයි. අපි සියලු දෙනාම පොහොසත් පුරුවන්කාරයෝ දෙරියැත්තෝ නෙවෙයි. හැබැයි කවුරු හරි දෙහිතන් හෙන්දෑ වෙනකන් හෙන්දෑ විතන් එළි වෙනකන් හිතුවොත් මට බෑ මහා මේ කාලකන්ණියෙක් මහා කවුකාරයෙක් කියලා හිතුවොත් ඉතින් හිතාපු එක ඒ විදිහට වෙන එක පුදුමයක් නෙවෙයි. පුදුමයක් නෙවෙයි. යම් කෙනෙක් යම් දෙයක් ජප කළා නම් ඒක ඒ විදිහට හිතාගෙන ගියාම ඒ තත්වයට යැක්කෙනා පැමිණෙනවා. ඒක පුදුමයක් නෙවෙයි. දැන් මේ කියන්නේ දැන් කසින වඩනකොට ධ්‍යාන වඩනකොට කසින වඩනකොට කසින මණ්ඩලයේ වියත් එකමාරක් තනම පළට අරගෙන ඒක නිල කසිනේ නම් සම්පූර්ණ නිල් පාටයි. වෙන කිසි දෙයක් බලන්නේ නැතුව මේ කසින මණ්ඩලයේ දිහා බලාගෙන නිල් පාට නිලයි කියලා හිතනවා. කියනවා නෙමෙයි. ඉතින් එහෙම කියාගෙන මේක බලාගෙන ඉතින් ඇස්පියාන බලනවා. ඇස්පියා නිලයි. දැන් එතකොට ඇස්පියා ගත්තයින් පස්සෙත් මේක නිල පේනවා. එහෙම කියලා ආයෙත් නිලයි කියලා ඉතින් පැය ගානක් එහෙම නැත්නම් දවස් ගානක් එහෙම නැත්නම් සුමාන ගානක් මේ නිල ගැනම හිතාගෙන යනවා. දැන් එතකොට අර නිල කසිනේ පැත්තකින් තියාලා න්යාගේ හිතේ නැවිච්ච ඒ කසින මණ්ඩලය ඒක පෙනිපෙනියාට නිල භාවනා කරන්න පුළුවන්. එහෙම කරගෙන යනකොට ඒ නිල කසිනය ක්‍රමයෙන් මේක බවලන්න පටන් ගන්නවා. ක්‍රමයෙන් මේක මහත් වෙන්න පටන් ගන්නවා. එහෙම ගිහින් Taman ඉන්න කාමරේ ඔක්කොම නිලට පේනවා. ඔක්කොම නිලයි. සම්පූර්ණ නිලයි. එහෙමකින් ඊට පස්සේ මුළු ලෝකෙම නිල් පාට පේනවා. ලෝකෙ නිල්ුනේ නැහැ. කාමරේ නිල්ුනේ නැහැ. නෝ දැන් නිල් හිතක් හැදුණා. නිල් චෛතසිකයක් හැදුණා. නිල් මනසක් හැදුණා. ඒකයි උනේ. එතකොට එතනදී ඒක පාදක කරගෙන තමයි ක්‍රමයෙන් ධ්‍යාන වැඩි දියුණු කරන්න පුළුවන්. අර හිතේ යම් කිසි අදහසක් ඒකම දිගටම හිතාගෙන ගියායින් පස්සේ ඒකෙන්ම හිත සම්පූර්ණයෙන් ගැහිලා වසඟ වෙලා යනවා. ඒකට ඒ වාගේ තමයි පින්නොතුනි හොඳ පැත්තට බුදුරජාණන් වහන්සේගේ ගුණයක් අරගෙන භාවනා කරන්න පටන් ගන්න බුදුහාමුදුරුවෝ මෙච්චර තේජස් උන්වහන්සේ මෙච්චර බල සම්පන්නයි මේ තරම් වැඩ කළා කිසිම මිනිසියෙකුට කිසිම දෙවියෙකුට කිසිම බ්‍රහ්මයෙකුට බැරි තරම් මෙහෙම වැඩ කළා මොකද මට බැරි මටත් පුළුවනි මට බැරි කමක් නැහැ මම වැඩ කරන්න ඕනේ කියලා ඉතින් මට පුළුවනි කියලා එහෙම භාවනා කරනවා එහෙම හිතනවා එහෙම ධ්‍යාන කරනවා ඒකම ජප කරනවා ඉතින් මේක ජප වෙලා ගියාම ඔන්න පුළුවන් කාර්කම් මතුවෙනවා එහෙම නේද යంత్ర මන්ත්‍ර ඒවා කරන්නේ ඒක නෙමෙයි ඒක ජප කරගෙන ගියාම ඉතින් ඒකෙන් යම් දේ කරන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා හිත එහෙම දෙයක් මේ පින්නතුන් තේරුම් ගන්න ඕනේ මේ පින්නතුන්ගේ තමන්ගේ තියෙන හිත ඒ විදිහේ ඕනේ අතකට නමන්න හරවන්න දියුණු කරන්න විනාශ කරන්න ඒ විදිහේ පුළුවන් එකක් මේ පින්නතුන්ගේ ඇඟ ඇතුලේ තිබෙන්නේ. ඒ බව තේරුම් අරගෙන ඒ විදිහට හිතේ රාගය නැති කිරීමට, සංහාව නැති කිරීමට, කෑදරකම නැති කිරීමට, අමනාපය නැති කිරීමට, තරහව නැති කිරීමට, ක්‍රෝධය වෛරය නැති කිරීමට, කම්මැලිකම නැති කිරීමට, මෝඩකම නැති කිරීමට මේ පින්වතුන් ලෑස්ති වෙලා ඒකම හිතාගෙන කරගෙන යනකොට අන්තිමේදී ඒවා ඔක්කොම නැති වෙලා මේ පින්වතුන්ගේ ජීවිතයේ ප්‍රභාස්වර වූ චිත්තය පහළ වෙනවා. ඒ ප්‍රභාස්වර වූ චිත්තය සූර්යාලෝකයට වඩා බොහෝම පැහැදිලි. අනිත් ඒවා ගැන කියන්නම දෙයක් නැහැ. ඒ තරම බල සම්පන්න දෙයක් අපේ ඇඟ ඇතුලේ තිබෙනවා. එතකොට ඇඟේ ලෙඩ දුක් නැහැ, වයස වෙනවා, ආයුෂුවක් යනවා, ලක්ෂණ වෙනවා,
ඥාන වැඩි වෙනවා ආයු වර්ණ සැප බොහෝ වැඩි වෙනවා සැප බල ප්‍රඥා කියන මේවා සියල්ලෙන්ම සම්පූර්ණ වෙනවා මේ මෙරිලා ගිහින් අනිත්‍යයේදී නෑ මේ සංදිත්තිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේසබ්බෝ විඤ්ඤෝහි තමන්ටම දකින්න පුළුවනි මේකේ විපාක අකාලිකෝ කාලයක් යන්නේ නෑ ඒක මේක හිතනකොටම මේක පාටම හරි හැබැයි හරියට හිතන්න ඕන භාගිත හිතුවොත් අදලෙට හිතුවොත් එහෙම හරියන්නේ නෑ සම්පූර්ණයෙන්ම චිත්ත බලය යොදාලා එහෙම හිතනකොටම දැන් ඕක හරිය අකාලිකෝ ඒහිපස්සිකෝ ඒක ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් තමන්ට ඇතිවෙච්ච ඒ උතුම් ගුණය උතුම් ශක්තිය උතුම් බලය ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන් පෙදුනකොත් පේනවා ඒ ගුණයට තමන්ට බහින්න පුළුවන් අතුල් වෙන්න පුළුවන් හැබැයි මේ හැම දෙයක්ම නෝනින් කරන්න ඕන නෝනින් දැන් එතකොට පින්නොදින කාල වේලාවල් ඉවර වෙගෙන යන්නේ දැන් හැම දිනා එක්කම කල්පනාවට ගන්න ඕනේ අද ඉඳලා මම සන්තෝෂයෙන්ම ජීවත් වෙනවා සතුටෙන්ම ජීවත් වෙනවා කිසිම දෙයකට කෑදර වෙන්නේ නැහැ අමනාප වෙන්නේ නැහැ ගිජු වෙන්නේ නැහැ මම මොහ ඥානවන්තව ක්‍රියා කරනවා ඒ බලයෙන් ලෝකේ සෑම දිනාටම යහපතක් වේවා සෑම දිනාටම ඥානෙ ලැබේවා කියලා සාදුකාරයක් පවත්වන්න එත්තාවතා චම්හි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්හි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්හි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සෑම දිනාටම නිවන් සැප ලැබේ